අපට ඉතාමත් සුවිශේෂී මාසයක්. ඒ මන්ද කිව්වොත් දේ මාතාවන් වන මරියතුමියගේ මරිය වහන්සේගේ පැතිය විශේෂයෙන්ම මරිය පැතිය මේ ජනතාව මේ මාසය තුළ සිද්ධ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ මාසය තුළ දිනපතා කියන්නේ දවසින් දවස විවිධ මරියතුමියගේ ජීවිතයේ අදාළ තේමා ඔස්සේ ඔබව ඒ භාවනාව වලට මෙනෙහි කිරීම වලට යොමු කරන්න. ඒකට ආරම්භයක් වශයෙන් අද දවසේ දේමාතාවන් වහන්සේගේ ජීවිතය අපි මෙනෙහි කරද්දී අපි දන්නවා සුද්ධ බයිබලය තුල අපි දකිනවා එතුමියගේ ජීවිතය දෙවියන් වහන්සේ දෙමෑණියන්ව සූදානම් කළේ අනාදියේ සිට පුරාණ ගිවිසුමේ ස්ථාන කිහිපයක මරියතුමියගේ ජීවිතය උපත පිළිබඳව සඳහන් වෙනවා. ඒ පිළිබඳව මේ මාසෙ තුළ සමහර මෙනෙහි කිරීමවලදී අපිට දැන හඳුනා ගන්නට හැකි වෙනවා. ඒ වගේම දේව පුත්‍රයන් වන යේසුස් සම්දානන්ව අපිට හඳුන්වලා දෙන්න මේ ලෝකයට තෝරගත්ත දෙවියන් විසින් තෝරගත්ත විශේෂිත ධනතිය තමයි දෙමෑණියෝ කියලා කියන්නේ. දෙමෑණියෝ යේසුස් වහන්සේගේ මාව වගේම අප සියලු දෙනාගේම මාව. ඒ බව එතුමිය අපේ මාව හැටියට එදා යේසුස් වහන්සේ කුරස ගසේදී අපිට බාර දුන්නා. එදා ඒ ගෝලයාට යේසුස් කිව්වේ මෙන්න ඔබේ මෑණියෝ කියලා. ඒ වදන් ඒ ගෝලයාට කියද්දී අපි සියලු දෙනාම උන්වහන්සේගේ ගෝලව ශ්‍රාවකයෝ. ඒ වදන් අපිට කියපු වදන් මෙන්න ඔබේ මෑණියෝ කියලා. ඉතින් ඒ මෑණියන් වහන්සේ අපිට පෙන්වන්න කරනවා උන්වහන්සේගේ පුතුණන් දේව පුත්‍රයන්න් වන යේසුස් සම්දානන් වෙත අපට යා යුතු මාර්ගය. දේව මෑණියෝ කියලා කියන්නේ පැහැදිලි මාර්ගයක් යේසුස් සම්දානන් වෙත යන්න. දන්නවා යේසුස් වහන්සේ කිව්වා මමයි මාර්ගය සත්‍ය ජීවනය කියලා. ඒ සත්‍ය සහ සත්‍ය මාර්ගය වෙත යන අපට උපකාරී වෙන එදිනදා ජීවිතය අපව හසුරවන අපේ මෑණියෝ මව තමයි හරියට අම්මා කෙනෙක් දරුවෙකුට හොඳ නරක මාර්ගය කියලා දෙනවා වගේ මේ මෑණියෝ තම පුතුන්වන්ට පොළොව ගැලුම් කරනවා. සංඥාවෙත් යන මාර්ගය පැහැදිලි කරන ඒ තැනැත්තිය ගැන මෙනෙහි කරන්නට විශේෂයෙන්ම ඒ ජපමාලය තුළ එතුමියට අපේ යදුම් පුද කරන්නට මේ මාසය අපි ප්‍රයෝජනට ගමු කියලා සදාවත් සියලු දෙනාටම මේ අවස්ථාවේ ආරාධනා කර සිටිනවා. ජේසුස් වේදයි